තෙරුවන් සරණයි සෑම දෙනාටම. අදත් අපි නිවෙමු නාලිකාව හරහා ඔබ පිළිගන්නේ ආදරයෙන්, කරුණාවෙන් මෙන්ම මහා මෛත්‍රියකින්. අපි මේ නාලිකාව තුළින් කතා කරමින් ඉන්නේ අති භයංකාර වූ සංසාර රෝගයට අහුවෙන මේ මොහොතේ ස්ථීරව සදාටම ගැලවිලා මනසෙන් විඥාණයෙන් නිදහස් වෙන මේ මොහොත. ඒ කියන්නේ නිවන් දොර විවෘත කරගන්න ඕනේ කියන ව්‍යායාමය ගැනයි. මීට අවුරුදු 2600කට පෙර ලෞතර මාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් අප වෙත මේ ක්‍රමවේදය වදාරලා තියෙනවා. මගේ ගුරු පියාණන්, ඒ කල්යාණ මිත්‍රාණන් වහන්සේ ඒ මූලාශ්‍ර සියල්ලම හදාරලා මේ ක්‍රමවේදය අතැඹුලක්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ නිවෙන්නට, නිවීමට පත් වෙන්න නම් ගිනි අරන් තියෙන මේ මනස විඥානය හොඳින් හඳුන ගන්න. මනස ක්‍රියාත්මක වෙන මේ මොහොතේ එක ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කරන ආහාර සැපේන මාර්ග ටික හොඳින් හඳුනගත්තොත් මේ සක්‍රිය වෙන මනස අපිට අක්‍රිය කරගන්නට පුළුවන්. අපි සාකච්ඡා කරපු කෙටි දේශනා කීපය තුළින් මේ සම්බන්ධ ඔබට යමක් පැහැදිලි ඇති. තවත් පැහැදිලි කරගන්නට යමක් දෙයක් තියෙනවා නම් 0714 0212 කියන දුරකථන අංකයෙන් විමසන්නට පුළුවන්. අපි මේ කතා කරමින් ඉන්නේ භෞතික ලෝකෙන් එහා මානසික ක්‍රියාකාරීත්වය. මේ මානසික ක්‍රියාකාරීත්වය තමයි සසර ගමනට ඉන්ධන හොයලා දෙන්නේ. සෑම ක්ෂණයකදීම. ඒ කියන්නේ අපි උදේ 6ට අවදි වෙනවා. රාත්‍රී නිින්ද යනවා 9-10 වෙනකම්. බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් පැය 16ක් විනාඩි තත්පර බැලුවොත් කොච්චරද කියලා බලන්නකෝ. මේ හැම මොහොතකදීම මේ හිත වැඩ, විඥානීය වැඩ. ප්‍රාණවායුවත් එකතු වුණු චිත්ත ශක්තියත් එක්ක හැම තත්පරයකදීම විසි. ඒ හැම වෙලාවකම බලන්න එහෙමනම් සසර පවත්වගෙන යන්නට ඕන කරන ඉන්ධන දෙනේ හැටි. අපි නිින්දෙන් ඇහැරුණ වෙලාවෙ ඉඳලාම මොකද වෙන්නේ කියලා හිතන්නවත් හිතෙන්නේ ප්‍රඥාවන්තයෙක්ට විතරමයි. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් ගන්න. හිතේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නම් නුවණක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. හිත කියන්නේම මහා තුච්ච, පේන, ඇහෙන, හිතෙන, දැනෙන හැම දෙයක්ම අල්ලගෙන රස විඳින්නට තමයි හිතට ඕනේ. ඇලෙනවා, ඒකෝ ගැටෙනවා. මේ හිත ගිලිලා තියෙන අභිජ්ජා දෝමනසයෙන් බලන්න. නින්දට යනකොට හරියට ගිනි කබලක් ඔළුවේ තියාගෙන ඉන්නවා වගේ නේද? ප්‍රශ්න පිට ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇතුලේ තවත් ප්‍රශ්න. පැයක් දෙකක්ම සමහර වෙලාවට පෙරලි ඔහේ ඉන්නවා. එන්දේ සමහර ප්‍රශ්න වලදී මුළු රාත්‍රියම අපි අවදි වෙලා ඒ ගිනි කබලට පිඹිනවා, ගින්දර දානවා නේද? එහෙමනම් මේ මනස විඥානය ගිනි ගන්න ස්වභාවය දැන් ටිකක් පැහැදිලි වෙලා තියෙනවා. මේ මුල් දේශනා 7 ඇහුවම හොඳට පැහැදිලි ඇතයි කියලා හිතෙනවා. නිවන් දොර විවෘත කරගන්නට ස්රෝතයට ආපන්න වෙන්නට ඕනේ. මූලාශ්‍රයෙන් බලනකොට සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය තුලින් මේ සියල්ල සැක නැතුව දැනුමක් ලෙස ගන්නට ඕනේ. ගැටලුවක් ඇති වෙන හැම මොහොතකදීම ඒක निराකරණය කරගත්තේ නැත්නම් මේ මොහොතේ වෙන අසීමිත සංසිද්ධිය දකින්නට හම්බ වෙන්නේ නෑ. මේ මොහොත වෙලා ගන්නවනේ අවසන් වෙච්ච අතීතය ඇවිල්ලා. එහෙම නැත්නම් එන්න තියෙන අනාගතය, කරන්න තියෙන නොපැමිණි අනාගතය ඇවිල්ලා වහ ගන්නවා. ඒ හින්දා සත්‍ය ඥානය තමන් තුළම වැඩෙන්නට ඕන කරනවා. ඒක කලන මිසුරු ඇතුර තුලින්මයි ලබා ගන්න. තවත් වචනයෙන් කිව්වොත් පරීක්ෂණීය සඳහා
පරියාප්තිය සඳහා අවශ්‍ය වෙන දත්ත ටික හොඳට දැනගන්න ඕනේ. අපි කතා කරන්න උනන්දු වෙන්නේ මේ මොහොත ගැන. පච්චුප්පන්න මේ මොහොත. ප්‍රත්‍යයන් නිසාම උත්පාදනය වන මේ මොහොත අපට හොඳටම පැහැදිලි. දැන් යමක් දෙයක් හටගන්නෙම මේ මොහොතේ. අපි තවදුරටත් කතා කරමු. ඇත්තටම ගොඩනැගිල්ලක් හදන්න ෆවුන්ඩේෂන් එක දානවා වගේ තමයි. මූලාශ්‍ර ආශ්‍රය කරගෙන මේ මොහොතේ මේ මිලි තත්පරයේ වෙන සංසිද්ධිය අපි හොඳින් විමර්ශනය කරන්න ඕනේ. මනස විඥාණයට ආහාර සපයන මේ මාර්ග පහ පංච මාර්ගය ගැන අපි හොඳින් තේරුම් ගමු, අවබෝධ කරගන්නමු. මේ මොහොතේ සියල්ලම සක්‍රිය වන මේ මිලි තත්පරයේදී කරන ක්‍රියාවලිය තාම පැහැදිලි මදි කියලාමයි මට හිතෙන්නේ. තව ටිකක් ඒ ගැන පහදලා දෙන්නම්. මේ මස් ඇස කන නාසය දිව කය මේ සියල්ලම අපි කන බොන ආහාර වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ කියන්නේ මුළු පරිසරය පුරාම පවතින්නේ පඨවි ධාතු ස්වභාවය, ආපෝ ධාතු ස්වභාවය, තේජෝ ධාතු ස්වභාවය වගේම වායෝ ධාතු ස්වභාවය. මේක හිතකට තේරුම් ගන්න අමාරුයි. මහා නුවණකට තමයි වැටහෙන්නේ. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ පච්චුප්පන්නංච යේදමන් තත්ත විපස්සති. ප්‍රත්‍යයන් නිසාම උපදින ධර්මතාවන් එතනම එම මොහොතේම දීන් විමර්ශනය කරන්න කියලා. එතකොට මස් ඇසේ පවතින චක්කු ප්‍රසාදය සක්‍රිය වන්නේ රූපයක් ගැටෙන කොටයි. නුවණින් බලන්න. අපේ ඇස් දෙක බාහිරයට විවෘත වෙලා තිබුණාට මේ සීරම පේන්නේ චිත්‍රයක් වගේ. යමක් දෙයක් දිහා බලනකොට මතුවෙන්නේ එකක් නේද? එක රූපාරම්මණයක්. මේ චුට්ට විතරක් අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එහෙමනම් අධිවේගයෙන් චලනය වන රූප කලාප සමූහයම පවතින්නේම අකම්පිත ස්වභාවයෙන්. රූප කලාප අංශු පරමාණු තරංග ඉන්ෆර්මේෂන්. නමුත් පච්චුපන්න මේ මොහොතේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි අන්න අරමුණ වෙන් කරලා හඳුන ගැනීම සිද්ධ වෙනවනේ. මෙහෙම ප්‍රකාශ කළේ ලෝතුරා මාමේනි සම්මා සම්බුදු පියාණන්. මදුපිණ්ඩික සූත්‍රයෙන් අපි ඒ ගැන තව දුරටත් තේරුම් ගන්නට උත්සාහ කරමු. අධිවේගයෙන් නිකුත් වෙන ආලෝක කිරණවල ශක්තිය තමයි රූප චක්කු ප්‍රසාද රූපේ ගැටෙන්නේ. මේ වර්ණ සටහන් ආලෝක කිරණ ඔස්සේ දහස් ගානක් පතිත වෙනමනි චක්කු ප්‍රසාදයේ. අන්න චක්කු ප්‍රසාදයේ ඉපදුනා. ඇස උපදින ධර්මයක්, රූපයේ උපදින ධර්මයක්. පෙරපසු නැතිවම ඒ අරමුණ වෙන් කරලා හඳුනන ගත්තා. බාහිරයේ තියෙන වර්ණ සටහන තුලින් එකක් ගත්තනේ. ඉතින් මේ මොහොතේ එතනින් ඇසේ ක්‍රියාකාරීත්වය ඉවර වුණා. ඒ ශක්තිය දැන් තවත් ඉන්ද්‍රියක හා සම්බන්ධ වුණා. එක්ක කන, එක්ක නාසය, දිව, කය. තින්නං සංගති පස්සෝ පසපච්චයා වේදනා යම් වේදේති තං සංජානාති. ඇසත් රූපයත් ඒ අරුමුණ හඳුනා ගැනීමත් කියන තුනේ එකතුව නිසාමයි මේ සියල්ල හටගන්නේ. බලන්න තීක්ෂණ බුද්ධියෙන්. මේ ෂනේ නොහටගත් ඇසක් නොහටගත් රූපයක් නිසාම මුලා වෙලා නැති හඳුනා ගැනීමක්. බලන්න මෝහ අන්ධකාරයේ තරම, අවිජ්ජාවේ තරම. අවිජ්ජා දෝමනසයෙන් නිසාම මේ මොහොතේ මුලා වෙන හැටි අපි මේක උදාහරණයකින් දකින්න උත්සාහ කරන්න ඕනේ. මෙන්න මෙහෙම. දැන් බලන්න දකුණු ඇසේ දකුණු කෙළවරේ ඉඳන් වම් ඇසේ වම් කෙළවර දක්වාම පේනවා. ඒක පෙනීමක් විතරයි. නුවණින් දකින්නට උත්සාහ ගන්න. එකම මට්ටමක තියෙන චිත්‍රයක් වගේ ඡායා මාත්‍රයක් විතරමයි මේ මොහොතේ පෙනීම. එහෙමනම් පෙනීමටම දිය වෙලා යනවා. නුවණින් දකින්න ඔබට නුවණට දැනෙනවා. දැනුම තුලින් මේ සියල්ලම විසිරී පවතින රූප කලාප අංශු තරංග
තොරතුරු ඉන්ෆර්මේෂන් බලන්න අකම්පිත ස්වභාවයෙන් පවතින විසිරී පවතින ස්වභාවය. තවදුරටත් කිව්වොත් ආලෝක ශක්තිය සමග මුසු වෙච්ච ශක්තියින් පමණක්ම බව. මේක දැනුමට එහා ගිය නුවණකින් දකින්නට උත්සාහ කරන්න ඕනේ. දැනුමට එහා ගිය නුවණකින් තමයි මේක වැටහෙන්නේ. දැන් දෙයක් අපි අරුමුණු කරනකොට මොකද වෙන්නේ? අන්න පෙර නොතිබීම හටගත්ත ඇසක් පෙරපසු නැතිව බාහිරියේ සියලුම ශක්තියින් කම්පණය වෙලා එක රූපයක් මතුවුණා. ආලෝක කිරණ පතිත වෙලා ඒ සමගම ශක්තියින් අතර කම්පනයක් වෙනවා. හැඩතලයක් වර්ණයක් මතුවුණේ අතීත දැනුම තුලින් මිසක් අර පෙරඳ තිබීම හටගත්තු ඇස කිව්වේ නෑ නේද මේක ගස කියලා. සියුම් තාක්ෂණ ඥානයෙන් මේක දකින්න ගසක් කියලා එහෙනම් හඳුනගන්නෙම මනස තුලින්. පෙර දැනුම දැන් අලුත් වුණා. ඒ කියන්නේ ඇසක් කියලා හඳුනගත්තේ ශක්තියක්. පෙර නොතිබීම හටගෙන ඉතුරුනේ නැතුව නිරුද්ධ වුණා. රූපයක් කියලා හඳුනගත්තේ ශක්තියක්. ඒකත් ඒ මොහොතේම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එහෙමනම් මේ වෙන් කරලා හඳුනා ගැනීම කොතරම් මුලාවක්ද? මෝඩකමක්ද? බුදු පියාණන් වහන්සේ මෝහයෙන් මිදෙන්න ඔබ සසර ජය ගන්නවා ඒකාන්තයි කිව්වනේ. එහෙමනම් මෝහය මුල් කරගෙන ආධිපත්‍ය අරගෙන තමයි මේ කෙලෙස් ගංගාව, ලෝභය, කැමැත්ත, ද්වේෂය, අකමැත්ත, මානය, ඊර්ෂ්‍යාව හටගන්නේ. මේ සියල්ල විඳින මම හටගන්නේ තේ මොහොතේ. එහෙමනම් ඇස රූප චක්කු විඥාන තුනම මේ සියල්ලම ස්වභාව ධර්මය බවට ඔබට තේරුම් ගන්න පුළුවන්. වින්දනය වීමට පෙරම අතාරින දිට්ඨි මත්තම් භවිසති. බුදු පියාණන් එදා කිව්වේ දේ දැන් මට තේරෙනවනේ. දුටු දේ දැක්කා පමණයි. අතාරින්න දෙයක් නැහැ. අතහැරෙනවා ක්‍රමයෙන්. මනස ක්‍රියාත්මක කරන්නට කලින් වෙන්නට කලින් මේක ඒ කියන්නේ සලායතන හට ගන්නට ඉස්සෙල්ලම සලායතන ලෝකෝ සලායතන නිරෝධෝ නිබ්බාණං. එක තැන එක විට එකවරම නිරෝධ වෙන ස්වභාවයට පත්වෙන ධර්මතාවක් බව ඔබට නුවණට තේරෙන්න ඕනේ. කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ දේශනාව වන් තුල මේ ස්වභාවය හොඳින් පෙන්වලා දෙනවා. ගෙත්තමක් ලෙහි යන ආකාරය කදිමට දැන් මේ ටික දැනගෙන දැකගෙන කටයුතු කරන්න තමයි තියෙන්නේ. ඒ වගේමයි කනට ශබ්දයක් ගැටෙන පච්චුපන්න මේ මොහොත ගොඩාක් ශ්‍රාවකයෝ ඉල්ලලා ඉන්නවා මේ මර උගුලෙන් ගැලවෙන්න අනේ අනික් ආයතන හටගන්න හැටි කියලා දෙන්න කියලා. අපි කන ශබ්ද සෝත විඥානය කියන මේ තුන් දෙනාගේ එකතුව හින්දාම ස්පර්ශය නිසාම අවිද්‍යාව තණ්හාව නිසාම සසරේ ගිලෙන බව තේරුම් ගන්න දැන් උත්සාහ කරමු. එහෙමනම් මේ කන ස්රෝතය කිව්වට බුදු පියාණන් වහන්සේ පෙන්නලා දුන්නෙම හේතුන් නිසාම උපදින ධර්මතාවක් කියලා. මේ මොහොතේ උපදින ධර්මතාවක් මිස පවතින කනක් ස්රෝතයක් නෙමෙයි තියෙන්නේ. එහෙමනම් තේරෙන්න ඕනේ අඹ ගහේ එක පත්‍රයක නාරටි විඤ්ඤාසය දැනගත්තොත් අපිට ඒ අඹ ගහ පුරාම තියෙන කොළවල පත්‍රවල නාරටි විඤ්ඤාසය සැක නැතුව ගැන පහදලා දෙන්න පුළුවන් කෙනෙක්ට. එහෙමනම් ඒ මොහොතේ හේතුන් නිසාම විද්‍යාමාන වීමක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ශබ්ද රූපයක් ඇති කල්හි තමයි ස්රෝතය කන උපදින්නේ. දැන් සමස්තයම රූපකලාප අංශු පරමාණු වේව්ස් තරංග ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ ශක්ති සමූහයක් නම් ශක්ති කම්පනයක් නිසාමයි ඒ ශබ්ද තරංගය සෝත විඥානය වූ කනේ හඳුනා ගැනීමට සම්බන්ධ වෙන්නේ. ස්වරාලය හරහා ස්වර තන්තු හරහා සම්බන්ධ වෙලා අපි හඳුනගන්නේ.
ඒ හඬ එහෙමනම් වෙන් කරලා හඳුනා ගන්න ඇත්තටම නැති දෙයක් නේද? නොහටගත් දෙයක්. මේ තුන් කට්ටුවේ ස්පර්ශය නිසාම අන්න සකස් වෙනවා. වින්දනය හැඳිනීම අන්න කෙටි කතා නවකතා ගෙතෙනවා ඇතුලේ. සියල්ලම ඇත්ත කරගෙන අතීතයේ දැක්ක එදා ෆොටෝකොපි ගහගත්තු ඒ රූපයට දැන් අලුතින් වර්ණ ගන්වලා කවුද මම මේ ටික හොඳින් තේරුම් ගන්න ඕනේ දැනුම තුලින්මයි. අපි උදාහරණයකින් දකිමු මෙන්න මෙහෙම. එතකොටම තමයි උගලන්ට පැහැදිලි වෙන්නේ. මොකද වචන වලින් මේක පැහැදිලි කරන්න බෑ. මේ කියලා දෙන දේ Taman තුලින්ම දකින්න උත්සාහ ගන්න. ඔන්න චූන් පාන් වාහනේ හඬක් ඇහෙනවා. බලන්න ඒ මොහොතේ නේද කන ඉපදෙන්නේ. ශබ්ද තරංග ස්වර තන්තු සමග ගැටීම නිසාම අපි වෙන් කරලා අඳුනගත්තා. පෙරපසු නැතිවම මේ තුන්දෙනාගේ ස්පර්ශය ඇත්ත වුණා. අන්න වින්දනය. චූන්පාන් ත්‍රිවිල් එක ඇවිල්ලා. රැට කන්න පාන් ගෙඩියක් ගන්න ඕනේ. මාරු සල්ලි තියනවද දන්නේ නැහැ. ඉක්මනට ගියේ නැත්තම් ඒ ළමයා යාවි. ඊයේත් මට මිස් වුණා. අදත් නම් කොහොම හරි ගිහින් පාන් ගෙඩියක් ගන්න ඕනේ. බලන්න විතක්ක ਵਿਚාර ගලාගෙන හැටි. මෝහය මුල් කරගෙනමයි. ඒ කියන්නේ නොහටගත් කනක් නොහටගත් ශබ්දය වගේම නොහටගත් හඳුනා ගැනීමකට මුලා වුණානේ. මේ සේරම විද්‍යමාන වීමක් මේ මොහොතේ. මේ විදියට තමයි දකින්න උනන්දු වෙන්න ඕනේ. ඇසුන පමණයි සුතේ සුතමත්තම් භවිස්සති. මේ බව දැනගෙන නිරෝධ ස්වභාවය පවත්වමින් කොහොමද මේ වැඩේ කරන්නේ? ඔන්න බලන්න. පාන් හඬ ඇහෙනවා පාන් ත්‍රිවිල් එකේ. ඒ මියුසික් එක ඇහිච්ච ගමම කන ශබ්ද ඒ ශබ්දය එතනම නිරෝධ වුණා. එහෙමනම් සියල්ලම නිරෝධ වුණා. පාන් ගණ්ඩ යන්න ඕනේ කියලා හිතනවා. එකට යන නිරෝධයි යනවා. එතනත් නිරෝධයි. පාන් ගෙඩිය පේනවා නිරෝධයි. ඒ දරුවත් එක්ක කතා කරනවා නිරෝධයි. සල්ලි අතට දැනෙනවා නිරෝධයි. සල්ලි දෙනවා නිරෝධයි. ඉතුරු සල්ලි ගන්නවා නිරෝධයි. පාන් ගෙඩිය ගන්නවා නිරෝධයි. අතට ගත්ත නිරෝධයි. ඉතුරු මුදල් ගන්නවා. ගේට්ටුවට යන්න ඕනේ කියලා හිතුන ඒ ළමයාට ස්තුති කළා. ඇතුළට යන්න ඕනේ කියලා හිතුන ඒ සියල්ලම එතන නිරෝධ වෙනවා. බලන්න මෙන්න මේ වගේ එතන සිදුවන්නේ ක්‍රියාවලියක් මිස මගේ සම්බන්ධතාවයක් මෙතන නැති බව. දැන් මූලාශ්‍ර හරහා ගෝඨමක සූත්‍රයේ, මහාලී සූත්‍රයේ, ලෝහිච්ඡ සූත්‍රයේ මේක මේ විදිහට තමයි මගේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. යනකොට එනකොට කතා කරනකොට ඉඳ ගන්නකොට නැගිටිනකොට කොටින්ම මල මුත්‍ර පහ කරන අපි කැසිකිලි යන මොහොතේ පවා අඩු ගන්න hina වෙනකොට සිහිය පවත්වන්න. එහෙමනම් මේ ටික මෙහෙම වචන මාධ්‍යයෙන් පැහැදිලි කරාට අධි වේගයෙන් සිදුවෙන බව ඔබට තේරෙනව නේද? මේ වේගයටම සිහිය පවත්වන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් තේරෙනවා පළමු වටේදීම නිරෝධ වෙවි යන ස්වභාවය. මේක දකින්න දැන් මනසට ආහාර සැපෙන එක අඩපණ වෙන බව තේරෙනවා නේද? දැන් දැක සංකිතේන නිබ්බිදාය එහෙමනම් නිමෙන්නේ මනස නිවෙන්නේ අවබෝධයෙන්ම නේද? බුද්ධ ශ්‍රාවකයෝ නිතරම ඥායපටිපන්නයි නුවණින් යුක්තයි සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මූලාශ්‍රතුරින් කාලාම සූත්‍රයේ විදියට අපිට එන හොඳට දන්නවා මේ ධර්ම දේශනා අහන අය. ගොඩාක් දෙනෙක් තවත් අහනවා අනේ අපි කතා කරනකොට කෙනෙක් එක්ක සිහිය පවත්වන්නේ කොහොමද කියලා. මම ඒ ගැටලුවත් විසඳලා දෙන්නම්. උදාහරණයක් වශයෙන් අපිට කෝල් එකක් එනවා. ගෙදර මොකක් හෝ වැඩක් කර ඉන්නවා. එතනම නිරෝධය දකිමින් තමයි මෙයා උත්සාහ කරන්නේ මේ සංසාර රෝගයෙන් නිදහස් වෙන්නට. එකපාරට කෝල් එකක් එන හඬ ඇහෙනවා. ගෝඨමක සූත්‍රය ආශ්‍රය කරගෙන ඒ කියන්නේ මහාලී සූත්‍රය ඒ වගේම ලෝහිච්ඡ සූත්‍රයේ මේවා හොඳට පැහැදිලි කරලා තියෙනවා. අපි ඒව තුලින්ම අපි කොහොමද මේ නිදහස් වෙන්නේ කියලා බලන්න ඕනේ. ඔන්න ටෙලිෆෝන් එක රින් වෙනවා. ඇහෙනවා. කන ශබ්ද සෝත විඥාන නිරෝධයි. එතනට යනවා.
කය ස්පර්ශ කාය විඥානයේ නිරෝධ වෙවි යන බව දකින්න. ටෙලිෆෝන් එක පේනවා ඇස රූප චක්කු විඥාන නිරෝධයි. ඒක අල්ලනවා කාය ස්පර්ශය කාය විඥානයේ නිරෝධයි. හලෝ ඔන්න කතා කරනවා කාය ස්පර්ශය කාය විඥානයේ නිරෝධයි. එහා පැත්තෙන් ඇහෙනවා කන ශබ්ද සෝත විඥානයේ නිරෝධයි. ඒ හඬ දැන් මනස බාර ගන්නවා. ඒ අදහස් වලට අනුරූපව මනස තුලින් අදහස් උත්තර ගලාගෙන එනවා. මන ධම්ම නිරෝධ වෙලා ඒ අදහස් සේරම වචන බවට පත් වෙනවා. දිව තල්ල හරහා කාය පොට්ටබ්බ කාය විඥානය හරහා අන්නවදා වචන පිටත් වෙන හැටි දකින්න. වචන ගලාගෙන එනවා. ඊළඟට අවධානය කනට යොමු වෙනවා. කන ශබ්දය ගැටෙනකොට මන බාර ගන්න හැටි අධි වේගයෙන් මේවා වෙන්නේ. බුදු පියාණන් වහන්සේ අචින්ත්‍ය වූ වේගයෙන් මේ ක්‍රියාවලිය සිදුවෙන අන්දම නුවණින් දකින්න කිව්වා. බුදු පියාණන් වහන්සේ ගෝඨමක සූත්‍රයේ, මහාලී සූත්‍රයේ, ලෝහිච්ඡ සූත්‍රයේ ආශ්‍රය කරගෙන අපිට පුහුණු වෙන්න කිව්වා. බලන්න මම මගෙන් තොරව නේද එහෙනම් මේ සියල්ලම සිද්ධ වෙන්නේ. අවසානයේ බැලුවම කතාවක් නම් තිබුණා. ඒක කරපු කෙනෙක් නැහැ. ඒක අහපු කෙනෙකුත් නැහැ. සීරම එතනම බිඳි බිඳි ගියා නේද? මනසත් ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වෙන බව නුවණින් දැක්කොත් විතරයි උපදින කෙලෙස් ප්‍රහීන වෙන්නේ. අනුශය වශයෙන් හොක්කෙන් ඉතිරි වෙන්නට දෙයක් නැහැ. අපි බලමු මහා ශුන්්‍යත සූත්‍රයේ කියවෙනවා. අයංකෝ ආනන්ද විහාරෝ තථාගතේන අபிසම්බුද්ධෝ යදිදං සබ්බ නිමිත්තානං අමනසිකාරං අජ්ජත්තං ශුන්්‍යතං උපසම්පජ්ජ විහෙරති. මා තථාගත අபிසම්බෝධිය පිණිස කලේ පහළ වෙන සියලුම ආරම්මණයන් සමුදය තුලම නිරෝධය එතනම ප්‍රඥාවෙන් දකිමින් අතාරිමින් අමනසිකාර්ය ප්‍රගුණ කළමින් ඇතුළත විඥාණය ශුන්්‍යතාවයට බවට පත් කිරීම පමණයි. එහෙමනම් ඇත්තේම නැති ඇත යන කිසිවක් නැති ශුන්්‍යතාවයක් එතනම මේ මොහොතේ සිදුවන බව ඔබ නුවණින් දකින්න. මොහොතක් පාසාම ගිනි ගන්නට බලාගෙන ඉන්න ඔබේ මනස විඥාණය බලන්න. දැන් මේ කාර්යය වෙලා ප්‍රඥාව අවදි වෙලා නේද? ඒ මොහොතේ බලන්න ඥාන වැඩෙන හැටි. උදේවැය ඥානය, භංග ඥානය, බයිතුපට්ඨාන ඥානය වගේම ඥාන වැඩෙන්නේ ක්‍රමක්‍රමයෙන්. බලන්න අතුලාන්තයේ පරිවර්තනය වෙන හැටි විඥානීය දැන් ප්‍රඥාව බවට පත් වෙලා ඥාන සම්භාරයක් ගලාගෙන එනවා. මේ මොහොත පච්චුපන්න මේ මොහොත නම් කොහොමවත් ගිලිහෙන්න නම් දෙන්න එපා. අවදි වන්න. ඒ අවදිය තුලින් මතුවෙන සෝබා දහමේ අසිරිය විඳින්නට අපි ඉදිරියේදී තවදුරටත් කතා කරමු. මාර්ගය පිළිබඳව ගැටලු තියෙනවා නම් 0.714යි 0.2.1.2.5 කියන අංකය තුලින් ඔබට සම්බන්ධ වෙලා ගැටලු निराකරණය කරගන්නට පුළුවන්. තවදුරටත් ඉදිරියේදී කතා කරන බලාපොරොත්තු මේ කෙටි දේශනා බලාපොරොත්තුෙන් මම නවතිනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.